Hello friends, අපි අද බලමු I finished, I've finished and I'm finished අතර තියෙන වෙනස මොකක්ද කියලා. අපි I finish කියලා කියන්නේ අපිට ඒක අයිති වෙන්නේ simple past tense වලට. ඒ කියන්නේ අපි කරපු ක්‍රියාවක්, ඒ වගේම ඒකෙදි අපිට අනිවාර්යෙන් ටයිම් එකක් කාලයක් සඳහන් වෙනවා. I finished අපි හිතමු අපි කරපු ක්‍රියාවක් ගැන කියන්න ගන්නේ අතීතයේ යම් කාලයක් තුල නිශ්චිත සතියක වසරක දවසක කරපු ක්‍රියාවක් ගැන කියන්න තමයි අපි මේ I finished කියලා තියන්නේ. කියන්නේ past tense භාවිතා කරන්නේ. I finished it yesterday, I finished it last night, I finished it last week, I finished it in 2025. ඉතින් අපි කරපු ක්‍රියාවක් ඒ වගේම ඒකට කාලයකුත් සඳහන් වෙනවා. කරපු කාලයක් අතීතයේ යම් කාලයක අපි කරා කියන්න අපි භාවිතා කරනවා simple past tense. එතකොට I finish කියන එක අයිති වෙන්නේ past tense වලට. ඒ වගේ මේක මතක තියාගන්න ක්‍රමයක් තියෙනවා. No time mentioned. present perfect tense වල ඒ කියන්නේ I finished කියන එකේදී time එකක් mention වෙන්නේ නැහැ. simple past tense වලදී time එකක් mention වෙනවා. ඉතින් මේ මම ලියලා තියෙන examples වලින් ඔයාලට පේනවා මෙතන අපි time එකක් අතීතයේ කාලයක් සඳහන් කරලා තියෙනවා. ඊට පස්සේ අපි බලමු එතකොට I finished කියලා ගන්නේ present perfect tense වල. එතකොට the time is not mentioned. present perfect tense වලදී අපි time එකක් සඳහන් කරන්නේ. ඒ වගේම the result is important. now අපිට ප්‍රතිඵලය තමයි වැදගත් වෙන්නේ. බලන්න මේකේ තියෙන example I have finished my work. මම මේක කරලා ඉවර කරලා තියෙන්නේ. ඉතින් අපිට කරා කියන කරලා ඉවරයි කියන දේ තමයි වැදගත් වෙන්නේ. මේකෙදී time එකක් සඳහන් කරන්න ඕනේ නෑ. මම වැඩේ කරලා ඉවරයි. මම ඒක කරලා තියෙන්නේ කියලා තමයි මේකෙන් අදහස් වෙන්නේ. මම මගේ වැඩේ කරලා තියෙන්නේ. I have finished yesterday කිව්වොත් වැරදි. මොකද අපි ඒකට time එකක් සඳහන් කරන්නේ නැහැ. I finished yesterday කියන්න පුළුවන්. ඒ කියන්නේ past tense වල. ඒ වගේම මම තව එකක් කිව්වා I am finished. ඒ කියන්නේ යමක් කරලා ඉවරයි. ඒක නැවත කරන්නේ. I am finished with my exams. මම මගේ විභාග කරලා ඉවරයි කියන ආයෙ කරන්නේ නැහැ. I am finished with cooking dinner. මම රැට උයලා ඉවරයි. මම මේ වැඩේ ආයෙ කරන්නේ නැහැ. උයලා ඉවරයි. ඉතින් ඔයාලට තේරෙනවා ඇති මේ තුනේ වෙනස. I am finished, I have finished එහෙම නැත්නම් I have finished. ඒ වගේම I finished. එතකොට I am finished භාවිතා කරන්නේ යමක් කරලා ඉවරයි. ඒක නැවත කරන්නේ කාලයකට කියන්නේ මේ වෙලාවේ කරාට පස්සේ ආයෙ කරන්නේ නැහැ. ඒ වගේම I finish කියද්දී යමක් කරලා තියෙනවා. I finish තිබුණොත් ඒක අයිති වෙන්නේ past tense වලට. ඒකෙදී අපි අතීතයේ කාලයක් සඳහන් කරනවා.